ආදරණීය උදෑසනක ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. සුබම සුබ උදෑසනක් වේවා මගේ ආදරණීය හිත් ඇත්තනි ඔයාලා හැමෝටම. දැන් මං හදාගත්ත බෙහෙත් නැල්ලි ජූස් එක බොන ගම. ඉතින් යමුද එළිය පුංචි රවුමක්. දන්නවද පුංචි ළමයෝ මේ ජීවිත ගමනේදී අපේ ජීවිතේ ශක්තිමත් කරන්න අපිට හොඳ යාළුවෝ මුණ ගැහෙනවනේ. ඉතින් අපි එයාලට අවංකව ජීවත් වෙන්න ඕන. ඒ වගේම එයාලා දිනන්න ආස නම් ජීවිතේ අපි ධෛර්යමත් කරන්න උත්සාහ කරන්න ඕන. සමහර විට එක පුංචි වචනයක් වෙන්න පුළුවන්. ඒ තල්ලුවෙන් එයා ජීවිතේ ගොඩාක් දුර යන්න දිරිය ගන්නවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම එහෙම ළමයෙක් වෙන්න. අපිට ලැබුණු මේ ජීවිතේ අර්ථවත් ලෙස ගත කරන මේ මහ පොළොවේ කෙලින් හිට ගන්න පුළුවන් වෙන මිනිසෙක් වෙන්න. දන්නවද පුංචි ළමයෝ අන් අයගේ ජීවිතේ ඒකාලෝකමත් කරනවා කියන්නේ නොදැනීම ඔයාගේ ජීවිතේ තිබේම ලස්සන වෙනවා. ඒකාලෝකමත් වෙනවා. පුංචි ඔයාට ස්වභාව දහමෙන් දෙවියන්ගෙන් පවා උපකාර ලැබෙනවා. ඒ ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. ඒ නිසා ඔයාට ජීවිතේ ලැබෙන මුණ ගැහෙන හැම ඇසුරකදීම පවා ඔයා ඒ අයට අවංක වෙන්න. පස්සේ මගේ කාලය වෙන් කළේ මං ඉගෙන ගන්න දේවල් වලට. ඒ වැඩ ටිකත් ඉවර වෙලා ගෙනාපු මුකුණු වෙන්න මිටියක් තිබ්බා. ඒක හිමීට සුද්ධ කරගත්තා. දැන් ළමයෝ ඔයාලා බලනවා ඇති මේ මොකද මේ නටු ටිකක් එකතු කරගෙන කියලා. මේ ටික හිටවන්න හවසට. ඉතින් මෙන්න මේ පොහොරුරවල ඔයාට පුළුවන් පැල හිටව ගන්න. වීස් පැලයක්. එහෙම නැත්නම් තක්කාලි ගහක්. ඔය වැඩ ටික ඉවර වෙලා යන්න කලින් ඉඟුරු දාලා තේ එකක් මේ විදිහට හදාගත්තා. දැන් අපි යමු දවල්ට උයන්න. මුලින්ම බීට්‍රූට් ටික මේ විදිහට කපා ගත්තා. ඔනේ සුදු ලුණු ටිකත් මේ විදිහට තලාගෙන අවශ්‍ය ද්‍රව්‍ය මේ විදිහට ලං කරගත්තා. දැන් ඉතින් අපිට උයන්න විතරයි තියෙන්නේ. මොකද උයන්න අවශ්‍ය හැම දෙයක්ම දැන් ලං කරගෙන ඉවරයිනේ. ජීවිතේ ඉගෙන ගන්න හැම දෙයක්ම උයන්න පවා හරිම ආසාවෙන් ගොඩක් ආදරෙන් හිත පුරවගෙන ඒ දේවල් පිළියෙල කරද්දී ඇත්තටම එක පැත්තකින් අපේ මනසත් සතුටුයි. ඒ මොකද අපි ආස දෙයක් අපි හදා ගන්නවානේ. ඒ වගේම
අපි රසට උයන්න පුරුදු වෙනවා. අපි අතින් වෙන අඩුපාඩු අපි ඉගෙන ගන්න පුරුදු වෙනවා. ඒ නිසා කරන හැම දෙයක්ම ගොඩක් ආදරෙන් කරන්න. තමන්ගේ අය වෙනුවෙන්නේ ඒ නිසා සතුටින් කරන්න පුරුදු වෙන්න. දැන් පරිප්පු ටික හදාගන්නයි සූදානම් වෙන්නේ. ඊට පස්සේ එක අලගෙඩියක් අරගෙන සිහින්ම පෙති කපාගෙන මේ විදියට බැදගත්තා. ඉතින් මේ බැදගත් අල මොනවද ඕන වෙන්නේ කියලා ඉස්සරහට වීඩියෝ එකේදී මම ඔයාලට කියන්නම්. තෙල් රත් වෙලා තියෙන නිසා ඒ ගමම්ම මම පපඩම් ටිකත් බැදගත්තා. ඉතින් මං අල ටිකක් බැදගත්තනේ. ඒ අල මොනවටද දන්නවද ඕන වෙන්නේ? මෙන්න මේ කරවිල ගෙඩියෙන් අමු සම්බෝලයක් හදන්න. දෙහි ටිකත් එකතු කරාම මේ සම්බෝලේ පුදුම රසක් තියෙන්නේ. ඇත්තටම ළමයිනේ තිත්ත නෑ. ඔයාලට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්නේ නෑ. කරවිල අමුවේ මේ විදියට සම්බෝල කන්න පුළුවන්ද කියලා ඇත්තටම කාලා බලන්න ළමයිනේ හරිම රසයි. බටත් මේ වෙද්දී හරි දැන් යමු මාත් එක්ක කුරුල්ලන්ට කැම දාන්න. යද්දී ඒ මොහොතේම අපිට පුළුවන් අපේ කවුන්ටර් টොප් එක පිරිසිදු කරගන්න. ඉතින් අවසානයේදී මට ඉතුරු වුණේ මෙන්න මේ භාජන ටික විතරයි. ඊට පස්සේ ලිපත් පිරිසිදු කරගත්තා. දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් පුංචි ළමයෝ මේ විදියට තමයි අද මං කැම ටික හදාගත්තේ.
අදට මේ ලෝකෙක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා දෙන මේ ආදරේට මම ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලගේ එක කමෙන්ට් එකක් ඒක මට කොච්චර සතුටක්ද කියනවා නම් ඇත්තටම හරිම වටිනවා. ඉතින් ගොඩක් ආදරේ. සතුටින් පරිස්සමින් ඉන්න. ජීවිතේ දිනන්න උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම පුළුවන්.